YouTube channel. කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද අඩු වියදමින් study table එක aesthetic look එකකට හදාගන්නේ කියලා. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා දන්නවද ඔයාගේ study table එක ලස්සනට පිළිවෙලට හදාගත්තම ඔයාට පාඩම් කරන්නත් ආස හිතෙනවා. ඔයා පාඩම් කරන්න හිතෙන්නේ නැති කම්මැලි හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දේ try කරලා බලන්න. study table එක තියෙන තැන change කරලා ඔයාගේ පාඩම් වැඩවලට disturb වෙන්නේ නැති විදිහට table එක හදාගන්න. එතකොට ඔයාට ආසාවෙන් පාඩම් වැඩ කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඕනාවට වඩා එක එක දේවල් වැඩි කරගන්නත් එපා. ඔයා ආස තැනක් විදිහට study table එක arrange කරගන්න. ඒ වගේම තමයි මං මගේ wall එකේ ගොඩක්ම අලවලා තියෙන්නේ මංම කලර් කරපු arts. මං මගේ study වැඩ කරලා ඉවරලා මට free එකක් හම්බෙන වෙලාවට තමයි ඒ වගේ arts අඳින්නේ. ඒව වලින් පුළුවන් අපේ පාඩම් වැඩ වලින් පොඩ්ඩක් ඈත් වෙලා අපිට වෙනසක් ඇති කරගන්න. ඒ වගේම අඩු වියදමින් ඔයාගේ wall එක ලස්සන කරගන්නත් පුළුවන්. මම මුලින්ම පෙන්නපු පේන්ට් කරන ආර්ට් එකත් මම ටේබල් එකේ ලස්සනට වගේම හැමදාම මට මොටිවේෂන් එකක් විදිහට පේන්න තමයි තියාගන්නේ. ඒ වගේ මොටිවේෂනල් වර්ඩ්ස් ලියලා පේන්න තැනක තියාගත්තම ඔයා නොදැනුවත්වම ඒවා කියවනවා. එතකොට ඔයාගේ හිත නොදැනුවත්වම ඒවට වැඩ කරන්න පටන් ගන්නවා. මම නම් කැමති print කරලා අලවන wall art වලට වඩා මම draw කරන paint කරන simple drawing වලට. ඉතින් ඒක ඔයාගේ කැමැත්තට ඔයා කැමති විදිහට කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මගේ desk එකේ final look එක තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා ඔයාගේ ලස්සන අදහස් comment කරන්න. ඔයා තාම මගේ YouTube channel එකට එකතු වෙලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම අදට ගිහින් යන්න. සතුටින් පරිස්සමින් ඉන්න. Bye.